Hi, කොහොමද හැමෝටම welcome back to my YouTube channel. මම අද කියන්න යන්නේ මගේ ඒ කියන්නේ මගේ පෞද්ගලික එක්ස්පීරියන්ස් එක මගේ බබාගේ කොණ්ඩේ. ඉපදෙද්දිම මගේ බබාගේ කොණ්ඩේ නම් තිබ්බේ නැහැ. ඉතින් මගේ බබාගේ ස්කැල්ප් එකේ ගොඩාක් ඉස්සුරි ගණ වෙලා මේ වගේ තමයි තිබ්බේ. මම ඔයාලට ෆොටෝ එකක් ගන්න බබාගේ ෆොටෝ එකක් ගන්න මම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා කොහොමද තිබ්බේ කියන ෆොටෝ එකක් මම උඩින් දාන්න. ඉතින් බබාගේ කොණ්ඩේ මේ විදිහට ඉස්සුරි ගණ වෙලා වගේ තිබ්බා. මේකට මම මගේ පීඩියට්‍රිෂියන් එක කතා කරාම පීඩියට්‍රිෂියන් නම් කිව්වේ ඔයාලා දන්නවා ඇති බේබි සෙට් එකේ තියෙනවා මෙන්න මේක නෙමේ. බේබි බ්‍රෂ් එකක්. මේ චුටි කෙලි තියෙන බේබි බ්‍රෂ් එකක් මම ඒකත් ඕන්නම් උඩින් ෆොටෝ එකක් දාන්නම්. මෙන්න මේ බ්‍රෂ් එකෙන් නාන වෙලාවට කොණ්ඩේ පීනන්න කියලා කිව්වා. ඒ කියන්නේ බ්‍රෂ් කරන්න කියලා. එතකොට චුට්ට මේක යයි කරනවා. මගේ බබාගෙත් මාස 3ක් විතර ගියා මේක යන්න. ඉතින් මම ගොඩාක් දුකේ හිටපු අම්මා කෙනෙක් බබාගේ කොණ්ඩේ නැති එකට ගොඩාක් අය ගොඩක් දේවල් කිව්වා තට්ට බබෙක් කියලා. මානසිකව ගොඩාක් පැටලත් හිටියා ඉතින්. හරිද? ඉතින් මම පීඩියට්‍රිෂියන් එක්ක කතා කරා පීඩියට්‍රිෂියන් මට කිව්වේ තට්ට බබාලා කියලා જાතියක් නැහැ. බබාලගේ කොණ්ඩේ එනවා. එක බබාලගේ ජාන අනුව මේ හැමදේම අනුව එන කාල සීමාව වෙනස් වෙනවා. හැබැයි බබාලගේ කොණ්ඩේ එනවා කියන එක. ඉතින් මේ විදිහට මාස 3කට පස්සේ හරි ස්කැල්ප් එකේ තිබ්බ ඉස්සුරි ගාන වෙලා වගේ තිබ්බ සේරම දේවල් මගේ බබාගේ ගියා. ඊට පස්සේ මගේ බබාගේ කොණ්ඩෙම තට්ටි ගෑවා. කොණ්ඩෙම තට්ටි ගෑවා. තට්ටි ගාලත් ඊළඟට එන කොණ්ඩෙත් ගොඩාක් සිනිඳු කොණ්ඩයක් කොණ්ඩේ දෙන්නේ නැහැ. මට දැන් හරි අවුල් මේක. ඉතින් මම අපේ අම්මත් එක්ක කතා කරලා අපේ අම්මත් කිව්වා මගේ කොණ්ඩෙත් තිබ්බේ නැහැලු එහෙම. ඉතින් අම්මා කියනවා මගෙත් ඉස්සර අම්මා තට්ටේ ගානවලු අම්මත් ඔය විදිහටමලු. ඉතින් සමහරක් ගානවා යටි ගිරිය මූ තියෙනවලු තට්ටේ ගානවත් දෙන්නාලු එක පැත්තක් ගානවලු ඊළඟ දවසේ අනිත් පැත්ත ගානවලු ඔය විදිහටලු. හරිද? ඉතින් මම මගේ බබාගෙත් මම 3-4 පාරක්ම අවුරුද්දක් ඇතුළත තට්ටේ ගෑවා. ඒන කොණ්ඩත් ඒ වෙනවා අවුරුදු උපන්දිනේලා බබාගේ කොණ්ඩේ නැහැ. ඊට පස්සේ ඔය අතරේ මම තව දෙයක් කියන්නම්. බබා හම්බුනාට පස්සේ මගේ කොණ්ඩෙත් ගොඩාක් යන්න ගත්තා. යන්න ගත්තට පස්සේ මේ ඉස්සරහා චූටි පුතා මෙහෙම අදියව කොණ්ඩේ නෙමෙයි සිරුරට කොණ්ඩේ ගැලවිලා මට විටමින් බොන්න වෙලා කියන්නේ විටමින් බොන්න ඇත්තටම මතක වෙනවා මට. හරිද? ඇත්තටම මට මම කොළ ජාති කන්න ලොකුවට කැමැත්තක් තියෙන කෙනෙක් නෙමෙයි. ඉතින් මේ විදිහට ඉතින් මගේ කොණ්ඩෙත් ගොඩාක් යන්න ගත්තා. එතකොට මම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා කට්ටියගෙන් අහලා මේ හැම දෙයක්ත් එක්ක මම පාවිච්චි කරා මෙන්න මේ ඔයිල් එක ඉඩු තෙල් එක මේක මම පිරිසිදු පොල් තෙල් එක්ක තමයි පාවිච්චි කරේ මගේ මේ ඉස්සරහත් තමයි මං ගෑවේ ඊට පස්සේ මෙහෙම තියෙද්දි මගේ කොණ්ඩේ බේබි හෙයා ඉන්න ගත්තා ඉතින් මම ඊට පස්සේ ගොඩාක් මම බැලුවා මේ ඔයිල් එක බබාලට ගාන්න හොඳයිද කියන්නේ ඉතින් එහෙම ලොකු වැරැද්දක් ඉඩු තෙල් ගැන තිබ්බේ නෑ මේක හොඳ ඔයිල් එකක් ඉතින් මේක එක බ්‍රෑන්ඩ් වලින් එනවා මම මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ගාන එක මම මේක තමයි පාවිච්චි කරන්නේ මම මේක පාවිච්චි කරේ නම් පිරිසිදු පොල් තෙල් එක කලවම් කරලා තමයි ගෑවේ රිසල්ට් එක ගොඩක් හොඳයි ඒක නිසා මම ඔයගොල්ලන්ට මේක රෙකමන්ඩ් කරනවා ඊට පස්සේ මගේ බබාගේ කොණ්ඩේ තිබ්බෙන්නේ නැහැ කිව්වනේ මම එතකොට මට මගේ පීඩියට්‍රිෂියන් කිව්වා බබාලගේ බබාගේ කොණ්ඩේ තිබ්බේ නෑ මේ දෙපැත්තේ තිබ්බේ නෑ මෙන්න මෙතන චුට්ටක් කොණ්ඩේ තිබ්බ පිටිපස්සේ තිබ්බේ නෑ ඔහොම මට කිව්වා උදේ හවස දෙකේම මේ බ්‍රෂ් එක හරි මේ කෝම්බ් එක හරි අරගෙන උඩට පීරන්න කියලා බබාට හිතෙන්නේ නෑ මෙන්න මේක ඔයාලට පේනවා තියෙන විදිහ මේක බබාට හිතෙන්නේ නෑ ස්කැල්ප් එකට උඩට පීරන්න කියලා කිව්වා ඉතින් මම ওই විදිහට පීරුවා පීරලා ටික يعني පීරද්දී රුධිර නාලිකා උත්තේජනය වෙනවලු. එතකොට හොඳට හිස් කබලට රුධිරය යනවා. එතකොට කොණ්ඩේ පැවෙනවා කියන එක කිව්වා. මම ඉතින් ඕකත් කරා. මම බබාට අවුරුදු 2 කිට්ටු වෙනකම්ම මං ගෑ පිරිසිදු පොල් තෙල් එක්ක මෙන්න මේ ඔයිල් එක කලවම් කරලානේ මම බබාට පිරිසිදු පොල් තෙල් ගෑවා සතියට දවසක් ඔය වගේ. ඊට පස්සේ අවුරුදු 2කින් පස්සේ මම බබාට පටන් ගත්ත තෙල් එක ගාන්න මෙන්න මේක උඩට පේනවද?
එඩරු තෙල් එක ලොකු ගානක් වෙන්න නෑ රුපියල් 270යි මගේ බබාට නම් මේක මාසෙක හමාරක් විතර පාවිච්චි කරනවා ගොඩාක් බවලට ගහන්න නැති නිසා මට මාසෙක හමාරක් විතර පාවිච්චි කරන්න ඒ ඔයිල් එක ඇති මම අවුරුදු 2කින් පස්සේ මේ ඔයිල් එකත් එක්ක මෙන්න මේ දෙක කලවම් කරලා ගන්න ගත්තා බබාගේ ඔළුවට ඊට පස්සේ හොඳට අර කලින් කිව්ව විදිහට පනාවේ හොඳට බ්‍රෂ් කරා මේ හැමදේම මම කරා ඊට එතකොට මම දැක්කමට මම ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න මේ ඉන්ට්‍රෝ තෙල් එක ගොඩක් ඝනකම් ඔයිල් එකක් එතකොට මේක අපි මේක යූස් කරනවා නම් අපි යූස් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම නාන්න පැය කාලයකට කලින් මේක අනිවාර්යෙන් ගාලා නාන්න ඕනේ අපි අද ගාලා හෙට නාන්න ඉන්න බෑ අද ගෑවනම් අද පැය කාලක් තියලා බබව නාවන්න මොකද කියලා නම් අපේ ඔළුවේ තියෙනවනේ මොනවද දහඩිය පිට වෙන චුටි චුටි සිදුරු මේ ඔයිල් එකෙන් වැහෙනවා හරිද මමත් මේ දේවල් දැනගත්තේ නම් YouTube වීඩියෝස් බලලා තමයි මේ ඔයිල් එකෙන් වැහෙනවා ඒක හොඳ නෑ හරිද අපි දඩි පිට වෙන්න ඕනේ පිටට එතකොට ඒක හොඳ නෑ අනිවාර්යෙන්ම එහෙම වුණොත් අපේ කොණ්ඩේ වැවෙන්නේ නැහැ මේක ගාලා පැය කාලක් තියලා අපි නාවන්න ඕනේ නාවන දවස් විතරක් ගන්න මගේ බබා නම් ඩේලි නාන පබ් එක හැබැයි ඩේලි නෑවා කියලා මම මේක ඩේලි ගන්නෙ නැහැ මගේ බබා ඩේලි නාද්දි මම හැමදාම ෂැම්පු කොණ්ඩෙට යූස් කරන්නේ නෑ බේබි ෂැම්පු එක මම දවසක් යන දවසක් තමයි බේබි ෂැම්පුත් යූස් කරන්නේ සමහරක් වෙලාවට දවස් දෙකක් ෂැම්පු යූස් කරන්නේ ඊළඟ දවස් යූස් කරනවා ඔන්න ඔය වගේ තමයි දැන් යා නර්සරි යනකොට එතකොට ගොඩාක් ඩස්ට් එක ඔළුවේ තියෙන දවසට නම් මම ෂැම්පු එක යූස් කරනවා මොකද මේ ෂැම්පුත් කෙමිකල් එකක් තියෙන නිසා මම හිතන්නේ නැහැ ගොඩක් බවලගේ ස්කින් එකට ඒක හොඳයි කියන දේ ඉතින් ඒක නිසා මම මේ විදිහට තමයි ෂැම්පු එකක් යූස් කරන්නේ මුලින්ම හැමෝගෙම සමාවෙන්න කියලා මම ටිකක් අසනීප තත්ත්වයෙන් ඉන්න නිසා කටහඬ ගොඩක් වෙනස් ඇති අනිත් එක මම ෆස්ට් ටයිම් තමයි මේ විදිහට කැමරාවක් ඉස්සරහට කතා කරන්නේ ඒක නිසා අඩුපාඩු තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න කියන එකත් මම ආදරයෙන් ඉල්ලලා සිටිනවා වීඩියෝ එක මැද්දේ තියෙනවා හරිද ඒක ඔයගොල්ලන්ට මුළු වීඩියෝ එකම බලන්න කියලා මම ඉල්ලනවා මේ විදිහට මම බබායි ගාලා මාස 6ක් විතර යද්දී එයාගේ බේබි හෙයා එන්න ගත්තා. හරිද? ඊට පස්සේ මගේ ඒ කියන්නේ අවුරුදු 2කින් වගේ පටන් ගන්නකොට අවුරුදු 2යි මාස 6ක් විතර යද්දී එයාගේ බේබි හෙයා එන්න ගත්තා. ඊට පස්සේ මම කරේ එයාගේ බේබි හෙයා එද්දී ආයි කොන්ඩම ආයේ මුළු කොණ්ඩෙම තට්ටේ කෑවා. මොකද මගේ බබා මට අයිඩියා එකක් තිබ්බා අවුරුදු 3 මම නර්සරි යවන ප්ලේ ගෲප් යවනවා කියන එක. ඒක නිසාම අවුරුදු 2කමාරෙන් ආයෙ යාගේ තොණ්ඩේ තට්ටේ ගෑවා. මොකද මම ඒ කාලේ කිට්ටුට තට්ටේ ගන්න පඩසරි යන්න ඕනේනේ. එතකොට මගේ තට්ටේ ගාලා මේ ට්‍රීට්මන්ට් ටික ඒ විදිහටම කරා. කරලා යා අවුරුදු 3 නර්සරි යද්දී යාගේ කොණ්ඩේ ඇත්තටම කලින්ට වඩා ඝනකම හොඳට වැවිලා තිබ්බා. ඒ කියන්නේ අර තට්ටේ ගෑවට පස්සේ ඊට පස්සේ මම මේ විදිහට ඔයිල් ගෑවා මේ විදිහට ට්‍රීට්මන්ට් එක කරා. ඒත් එක්කම මගේ කොණ්ඩේ හොඳට වැවුණා. හරිද? ඊට පස්සේ බබාගේ දැන් මම අවුරුදු 4 ඔයාලට දාන්නම් ෆොටෝ එකක් උඩින් දැන් බබාගේ කොණ්ඩේ හොඳට තියෙනවා. ඉතින් ගොඩක් ටෙන්ෂන් එකේ ඉන්න අම්මලාට තමයි මම මේ දේවල් කිව්වේ නැත්තම් බබාලා කොණ්ඩ කොහොමද වැවෙනවා ඒකට ගොඩාක් අම්මලා කැමතියි ඉතින් චුටි පුතාලා කොණ්ඩ දුවලාගේ වගේ දුවලා කොණ්ඩ තියයි අඩු අය ඉන්නවනේ ඔවා ගන්න කැමතියිනේ ඉතින් මම ඔයගොල්ලෝ රෙකමන්ඩ් කරනවා මේක මගේ බබාටත් කරලා බලපු නිසා තමයි මම මේ ඔයිල් එකම රෙකමන්ඩ් කරන්නේ එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ආයේ එතකම් ඔගිහින් බයි බයි කියන්න මතකුණානේ මගේ YouTube channel එක like කරලා subscribe කරලා නැත්නම් අදම like කරලා subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා bye bye